I'm a good citizen that I reduced e-waste. B. Finding new ways to recycling unusable electronic items. Yes, unusable electronic items. ඔයාලා දැකලා තියෙනවා නම් YouTube එකේ ගහලා බලන්න DIY projects. සමහර කට්ටිය පරණ monitors වලින් projectors හදනවා, පරණ CD-ROM වලින් 3D printers හදනවා. හරිද? පරණ hard disk වලින් ලස්සන decorations හදනවා. හරිද? සෑහෙන දේවල් ඒ වගේ දේවල් කරලා තියෙනවා. ඔයාලට මේ එක එක දේවල් කරන්න පුළුවන්. පරණ දේවල් වලින් reuse කරන්න පුළුවන් දේවල්. දැන් මමත් මගේ පරණ computer items ඩෙකරේෂන් විදියට යූස් කරනවා. ඔයාලට පෙන්වන්න විදියක් තියෙත් දන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්න බලන්න මම ඔයාලට පෙන්වන්න. මේ මගේ පරණ කම්පියුටර් එකේ පාර්ට්. මේ මෙතන තියෙන්නේ මේ ඔක්කොම මගේ පරණ කම්පියුටර්ස් වල පාර්ට්. මෙතන මගේ floppy disk එකක් තියෙනවා. ඔයාලා දැකලාවත් නැතුව ඇති. මගේ floppy disk එකක්. මේ මගේ පරණ CD writer එක. මේ තියෙන මගේ hard disk එක. මේ පරණ CD-ROM එකක්. VGA කාඩ් එක මගේ පරණ. මේ ඒ දේවල් ටික. ග්‍රැෆික් කාඩ් එක මේ තියෙන ග්‍රැෆික් කාඩ්. මේක ගන්නත් පුළුවන්. ගන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. මේ ග්‍රැෆික් කාඩ් මේ පරණ ග්‍රැෆික් කාඩ් එකක් මේ. මේක මේ මං හිතන්නේ මේකේ සයිස් එක ඔයාලට ගෙස් කරන්නවත් බැරි වෙයි සමහර විට. මේක මේ මෙගාබයිට් 4ක වගේ VGA කාඩ් එකක්. පරණ එකක්. e-waste නැති කරපු හැටි. දැක්කනේ e-waste නැති කරපු හැටි. මම එකයි කියන්නේ ICT is a very practical subject. Everything is practical. මම මේ practical වල උපරිම කරලා තියෙන්නේ. මේ දැන් පේනවනේ e-waste වල practicals උත් මම කරලා තියෙනවා.